ආයුබෝවන් ආදරණීය නංගී මල්ලිය උඹ මේ එකතු වෙලා ඉන්නේ ටෙක් හවුස් SL YouTube channel එකත් එක්ක. ඉතින් මම මේ අද වීඩියෝ එක ගේන්නේ විශේෂ පිරිසක් වෙනුවෙන්. ඒ තමයි මේ වෙන විට O level විභාගය කරලා එක එක්කෙනා කියන විවිධ දේවල් එක්ක කල්පනා කරන මොනවද මං A level තෝරගන්නේ, මම මේ තෝරගත්ත විෂය හරියද, මොනවද මං මේක තෝරගෙන කරන්න පුළුවන්, හරියට විෂයක් කොහොමද මම තෝරගන්නේ, මේ කියන කාරණා පදනම් කරගෙන තමයි අද මම ඔයගලන්ට මේ වීඩියෝ එක ගේන්න හිතුවේ. ඉතින් පුතේ දුවේ ඕගොල්ලන්ට මම මේ අද වීඩියෝත් එක්ක බලාපොරොත්තු වෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මම A level නොකර පුළුවන්ද මගේ අරමුණට යන්න? ඇත්තටම ඔව් පුළුවන්. නමුත් මේ වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ A level නොකර ඔයාට ඉංජිනේර කෙනෙක්, accountant කෙනෙක් වෙන්න ඕනි නම් ඒක පුළුවන්. නමුත් මේ වෙලාවේ මම ඒ පැත්ත ගැන කතා කරොත් උඹ A level නොකර අර පාත් එකට යන්න පුළුවන්. නමුත් මට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ A level කරන්න හිතපු අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ ගේන්නේ. අනිත් අය වෙනුවෙන් මේ වෙනකොටත් මම ඒ ගැන වීඩියෝ නිකුත් කරලා තියෙනවා. ඉදිරියටත් මම එහෙම වීඩියෝ නිකුත් කරන්නම් ඔබ වෙනුවෙන්. එතකොට මොනවද අද මම කතා කරන්නේ? ඇත්තටම තමන් කැමති කෙනෙක් වෙන්න ඕන තරම් පාත් තියෙනවනේ. එතකොට ඔබ යම් විෂය පතයක්, ඒ කියන්නේ ස්ට්‍රීම් එකක් A level වලට තෝරගනිද්දී, ඒ කියන්නේ අපි මුලින්ම හිතන්න ඕන අවසාන ප්‍රතිඵලය ගැන. අපිට යන්න ඕන කොතනටද? මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් මට යන්න ඕන අනුරාධපුරයට. දැන් මම අනුරාධපුරේ යන්න බස් එකක් තෝරගන්නවා. නමුත් මං අනුරාධපුරේ යන්නේ ගිහිල්ලා මොනවද කරන්නේ, මොකටද යන්නේ, ගිහිල්ලා මොනවද මට බලන්න පුළුවන් දේවල්, අන්න ඒ ගැනත් අපි දැනගෙන ඉන්න ඕන. අපිට බෑ මම අනුරාධපුරයට ගිහිල්ලා එතන ගියාට පස්සේ යන්න පුළුවන් තැන් බලනවා කියලා හිතන්න. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. මොකද ඒ සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. මොකද අනුරාධපුරයට ගියාට පස්සේ මට ඕන දේවල් තිබ්බේ නැත්තම් ගැටලුවක් වෙනව නේද? ඉතින් ඒ වගේ තමයි A level විෂයක් තෝරගෙන ඉවර වෙලා ඒකත් A level කරලා ඊට පස්සේ අපි හිතන්න ඕනේ මට යන්න පුළුවන් ජොබ් මොනවද. ඉතින් මම ඒ නිසා තමයි මේ වෙලාව ඔයගලන්ට කියන්න යන්නේ මේ A level ස්ට්‍රීම් එක තෝරගන්න ඕන මොන වගේ කට්ටියද. මේක තෝරගත්තොත් ඔයගලන්ට යන්න පුළුවන් රැකියා ඔපචුනිටිස් මොනවද. ඉතින් මේ වීඩියෝ එක මග අරින්න නැතුව මුලින්දන් අගටම බලන්න. උඹට සෑහෙන්න අවශ්‍ය කරන දැනුමක්. මොකද මම සෑහෙන කාලයක් තිස්සේ මේ විෂයන් ගැන, A level ගැන, යන්න පුළුවන් වෘත්තීන් ගැන අවබෝධයක් ඇතුව මේ කතා කරන්නේ. මේකට මං ඩිග්‍රී දෙකක් අරන් තියෙනවා. ඊට අමතරව මං විවිධ කෝර්ස් කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මම මේ ගැන කතා කරන්න සුදුසුයි කියලා. අපි මුලින්ම පටන් ගමු විද්‍යා විෂය මාලාවන් එක්ක. මොකද ගොඩක් අම්මලා කැමති මේ සයන්ස් ස්ට්‍රීම් කරනවට නේද? එතකොට මොකක්ද ඔයගලන්ට මේ සයන්ස් ස්ට්‍රීම් කරලා වෙන්න පුළුවන් තැන? ඔයගොල්ලෝ කැමති නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, එහෙම නැත්නම් ටෙක්නිකල් පර්සන් කෙනෙක් වෙන්න, ටෙක්නිකල් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. ඒම කෙනෙක්ට මේක තෝරගන්න සුදුසුයි. ඔබ කැමති නැත්තම් ඩොක්ටර් කියන වෘත්තියට, ඉංජිනේර කියන වෘත්තියට, මේ වෘත්තීන් වලට අකමැති නම් මේ සයන්ස් ස්ට්‍රීම් තෝරගන්න එපා. මොකද උඹට යන්න තියෙන පාර සයන්ස් ස්ට්‍රීම් කරත් ඕක තමයි. ඒ කියන්නේ අපි මේ විෂය කරලා ඉහළම තැන අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය යන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කැටගරි. ප්‍රොෆෙෂනල් වෘත්තීන් කියලා වෙනම කැටගරි තියෙනවා. ඒ වෘත්තීන් මේකෙන් යන්න පුළුවන් මේවා තමයි.
මීට අමතර ගොඩක් දේවල් තියෙනවා. අර මූලික වශයෙන් දසක් ගන්න කිව්වේ. ඒත් එක්කම ඔයා කැමති වෙන්න ඕන මේ කියන විෂයන් වලට. මේ විෂයන් වලට උඹ අකමැති නම් ඒත් උඹ ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති වුණත් මේ විෂයන් වලට අකමැති නම් උඹ මේ විෂය තෝරගත යුතු නැත. මොනවද? ගණිතය අපි කියන්න පුළුවන් විෂයන් ගණිත පැත්තෙන් දෙකකට කඩනවා. කම්බයින් මැක්ස් කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා පියෝ ඇප්ලයිඩ් මැක්ස් කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට බයොලොජි ජීව විද්‍යාවට කැමති නම් තෝරගන්න එපා. ශරීරය ගැන සහ විවිධ සාක වර්ග ඇතුළු ගොඩක් දේවල් ඒක ඉගෙන ගන්න විෂයක්. O level වලටත් විද්‍යා විෂයන් වලදී ඔය ගැන කන ගැන ඇස් ගැන ඉගෙන ගන්නවා අපිට මතක ඇති. P6 ඔයාලට මතක ඇති ආලෝකය ගැන පාඩම් වල තියෙන O level වල සහ 10 11 වසර වල ආලෝකය ගමන් කරන විදිහ සහ විවිධ පරීක්ෂණ ක්‍රම ඔයාලට මතක ඇති ඒ වගේ දේවල් තියෙනවා. සාකවල ප්‍රභාව සංශ්ලේෂණය වගේ දේවල් ඔය වගේ විෂයන් වලට අකමැති නම් උඹේ තෝරගන්න එපා. ඊට පස්සේ කෙමිස්ට්‍රි ගත්තාම ඔයගලන්ට රසායන විද්‍යාව. එතෙන්දී ඔයගලන්ට දකින්න ලැබෙනවා විවිධ ගණන් එක්කම රසායනික දේවල්. ඒ කියන්නේ ආවර්තිත වගෝ කියලා අහුවෙනවා. එතෙන්දී ඔයගලන්ට ගොඩක් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් O level වලදී යකඩ ෆොස්ෆරස් පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනේ. ඒතකොට මෙතනින් ඊට වඩා ගැඹුරින් ඔයාලට ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේවා එක්ක කැපෙලා ජීවිතේ මේවත් සබ්ජෙක්ට් එකක ඉන්න අකමැති කෙනෙක් මේ විෂයන් තෝරාගත යුතු නැත. අපි ඊළඟට යමු කොමර්ස් ස්ට්‍රීම් එකට. ඔයගොල්ලෝ කැමති නම් accountant කෙනෙක් වෙන්න, manager කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් අපි කියන entrepreneur කියලා කියන්නේ අපි ව්‍යවසායකත්වය කියලා කියනවා. ඒකෙන් අලුත් දෙයක් හොයන එහෙම නැත්නම් ව්‍යාපාරික මට්ටමේ යන සාමාන්‍ය අර බිස්නස් කරන කෙනෙක්ට වඩා එහා ගිය අලුත් දෙයක් හිතන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන බිස්නස් එකක් තමයි කරන්න යනවා කියලා. එහෙම කෙනෙක් වෙන්න අකමැති නම් මේ විෂයන් තෝරාගත යුතු නැහැ. ඒ විතරක් නෙවෙයි මොනවද තියෙන විෂය? accounting ඔයගොල්ලෝ දන්නවා. සමහරට නොදන්නවා ඉන්න පුළුවන්. ඔයගලන්ට තියෙනවා ලාභ අලාභ ඒ වගේ දේවල් හොයන්න. ගණන් හදලා කොච්චර ලාභයක් ලැබුණාද ආයතනයක ඒ වගේ accounts පැත්තේ තියෙනවා. ගණන් හදලා තියෙනවා. ඒ පැත්ත ගණන් උනාට මේක අර accounting පැත්තෙන් තමයි යන්නේ. එතකොට ඒ වගේම ආර්ථික විද්‍යාව වගේ විෂයක් ලංකාවේ සූක්ෂම අපි කියනවා මැක්‍රෝ මයික්‍රෝ කියලා කැඩෙනවා. ඒ වගේ ඒක පුද්ගල ආදායම ඒ වගේ දේවල් විවිධ පැති තියෙනවා ආර්ථික විද්‍යාව පැත්තේ. එතකොට මේ ආර්ථික විද්‍යාව විෂයට ඔයන්ට මේ විෂය ගැන ලොකුවට කියන්න යන්නේ. ඔයන්ට පුළුවන් නම් පුස්තකාලය කියලා මේ පොත් කිහිපයක් දෙකක් කියවලා බලන්න. මහ බැංකු වර්තාව ගත්තොත් ගොඩක් වෙලාවට මේ සම්බන්ධ වෙන්නේ මේ විෂයන් වලට තමයි. මොකද රටක ආදායම ලබන විදිය, එක මිනිස්සෙට ලැබෙන ආදායම, ඒ වගේ දේවල් මේ විෂයන් තුළදී කවර් වෙනවා. ඒ වගේම බිස්නස් ස්ටඩීස්, ෂෙයා මාකට් එක ඇතුළු වූ මේ බිස්නස් ලෝකේ තියෙන දේවල් ගැන ඉගෙන ගන්න ඕගොල්ලෝ කියන්නේ බැංකු පද්ධති සහ විවිධ දේවල් ඔයගලන්ට තියෙනවා මේක ඉගෙන ගන්න. මේ විෂයන් ඔයගලන්ට ඉගෙන ගන්න කැමැත්තක් නැත්නම් මේ විෂය කියද්දිම ඔයගලන්ට ආස හිතෙනවා නම් එහෙනම් උඹ සුදුසුයි මේ විෂය මේ ස්ට්‍රීම් එක තෝරගන්න. ඊළඟට අපි යමු ආර්ට් ස්ට්‍රීම්. ඔයගොල්ලෝ කැමති නම් ලෝයර් කෙනෙක් වෙන්න, ටීචර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් මීඩියා සම්බන්ධ වැඩ කරන්න, ඔයගොල්ලෝ දන්නවා පුවත්පත් කලාව, එහෙම නැත්නම් නිවුස් කියන ඒ වගේ පැති තියෙනවා. ඒ වගේම මියුසික්, ඩාන්සින් ඒ පැත්තත් මේකට සම්බන්ධයි. මේ විෂයන් වලින් ඔයගොල්ලන්ට යන්න කැමැත්තක් තියෙන වෘත්තියට මේ කිව්ව වෘත්තින් වලට යන කැමැත්තක් තියෙනවා. ඔබට මේ ආර්ට්
ස්ට්‍රීම් තෝරගන්න පුළුවන්. එතෙන්දී වැදගත් වෙන්නේ ඔයා සයින්ස් කරලා ලොකු පඩියක් ගන්න පුළුවන් ඒද කියලා. ඕගලන්ට කොමර්ස් කරොත්ද වැඩි පඩියක් ගන්න පුළුවන්. එහෙම දෙයක් නැහැ. යම් වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රොෆෙෂනල් වෘත්තියකට යනකොට ඔබට අවශ්‍ය කරන ඒ පිළිගැනීම සහ මිල මුදල් ඔබට හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට ලෝය කෙනෙක් කොහොම වෙනවද? ටීචර් කෙනෙක් ගත්තත් අපි ටියුෂන් වල ගත්තොත් මෙමය වෘත්තිය තෝරගන්නකොට මුදල් විතරක් බලන්න එපා. ඔබට සමාජයට ඒ දෙන්න දෙයක් තියෙනවා නම්, දෙන්න දෙයක් පුළුවන් නම්, හොඳ දෙයක් දෙන්න පුළුවන් නම් ඒ වෘත්තිය වටිනවා. මුදල් මතම සියලු දේ තීරණය කරන්න එපා. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලෝ මේ විෂය තෝරගන්නවා නම් දේශපාලන විද්‍යාව, ඒ වගේම මීඩියා සම්බන්ධ විෂයන්, භාෂාව, විවිධ භාෂා තෝරගන්න පුළුවන් උන්ට මේ ස්ට්‍රීම් එකේදී. ඒ වගේම ඉතිහාසය, මේ සාමාන්‍ය ආර්ට් ස්ට්‍රීම් එකේ ගොඩක් විෂයන් තියෙනවා. මූලික වශයෙන් මේ කියන විෂයන් තමයි තියෙන්නේ. එතකොට මේ විෂයන් ඉගෙන ගන්න ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ තෝරගන්න ඕන මේ ආර්ට් ස්ට්‍රීම් කියන එක තමයි. අවසාන වශයෙන් අපි කතා කරමු මේ ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එක. ඔයගොල්ලෝ කැමති නම් ආකිටෙක් කෙනෙක් වෙන්න. ඔයගොල්ලෝ දන්නවා ආකිටෙක් කෙනෙක් කියන්නේ අද වෙනකොට ගෙවල් ඩිසයින් කරන්න මේ වගේ පාසුකම් එන්න ඕන. ගෙයක් එහෙම හදනවා නම් මේ වගේ පාසුකම් එන්න ඕන. හොටෙල් එක නම් මේ වගේ දේවල් එන්න ඕන. මේ ජනෙල් මේ විදිහට එන්න ඕන, ලයිට් මේ විදිහට එන්න ඕන. ඒ වගේ ඩිසයින් කරන ආකිටෙක්ලා ඉන්නවා. ඒ වගේම ICT කියලා සබ්ජෙක්ට් එකකුත් ඔය ටෙක්නොලොජි වල තියෙනවා. ඉතින් ඔයා කැමති නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න කැමති නම් උඹට මෙය තෝරා ගන්න පුළුවන්. මේ ස්ට්‍රීම් එක තෝරා ගන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේ වෘත්තීන් හැම වෘත්තියකම තියෙනවා හොඳ සහ නරක, අමාරුකම් තියෙනවා, චැලෙන්ජස් තියෙනවා. ඉතින් එක එකිනෙකට වෙනස්. ඔයාලා දන්නවා ડોක්ටර් කෙනෙක් වුණොත් එයාට තියෙන පිළිගැනීම වගේ මේ වෘත්තිය තියෙන ගෞරවය වගේම එයාට යම් කැපකිරීමක් කරන වෙන වෘත්තිය වෙනුවෙන්. වෘත්තිය නිදහස එයාට දීලා තියෙනවා. නමුත් වෘත්තිය වෙනුවෙන් එයා කැප වෙන්න ඕන. මේ ඒ වගේ ප්‍රොෆෙෂනල් වෘත්තීන් වල වගකීමත් එක්ක තමයි ඒ තමන්ට ලැබෙන දේ තීරණය වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මම කිව්ව විෂයන් ඉගෙන ගන්න. ටෙක්නොලොජි සබ්ජෙක්ට් වල තියෙන ඒ ICT, ඒ වගේම අපි තව විෂයන් කීපයක් ඔය ටෙක්නොලොජි කියන විෂයන් තුළ දකින්න පුළුවන්. ඉතින් මේ විෂයන් ඉගෙන ගන්නව කැමති නම්, ඒ කියන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් පැත්ත තියෙනවා, ඔටෝමොබයිල් ඒ වගේ සබ්ජෙක්ට් තියෙනවා. සයන්ස් ෆෝ ටෙක්නොලොජි ඒ වගේ විෂයන් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ විෂයන් ඉගෙන ගන්න කැමති නම්, මේ වෘත්තීන් වලට යන්න කැමති නම් ඔයගලන්ට අනාගතේ ඔපචුනිටිස් පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝ IT යනවනම් ඉස්සරට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන පැත්තක්, එහෙම නැත්නම් ඩේටා සයන්ස් පැත්තක් පවා තියෙනවා. ඉතින් එහෙම යන්න කැමැත්තක් තියෙනවා. මේ පැත්තේ යන්න ආස නම් ඔබට මේ ස්ට්‍රීම් එක තෝරගන්න පුළුවන්. ඉතින් මට අවසාන වශයෙන් ඔයගලන්ට කියන්න ඕන ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න, ඔයා කැමති නැති විෂයක් කවුරු මොනවා කිව්වත් තෝරගන්න එපා. අම්මා තාත්තා යාළුවෝ කිව්වත් තෝරගන්න එපා. මොකද මේක තමයි ඔයාගේ මුළු ජීවිත කාලෙම වෙන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට වෙන්නේ ඕගොල්ලෝ වෙන කෙනෙක්ගේ කැමැත්ත මත යම් දුරක් ගිහිල්ලා ආපහු හැරෙනවා. ඒ කාලේ අපරාධය. අවුරුදු 2ක් ගිහිල්ලා වෙන්න පුළුවන්, 5ක් ගිහිල්ලා වෙන්න පුළුවන්, 10ක් ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහරට අවුරුදු 20ක් ගිහිල්ලා වෙන්න පුළුවන්. මොකද ඔබට තේරුම් යන්නේ ඒ වෙද්දි නෑ මට මේකේ මීටර දුර යන්න බෑ, මම මේකට කැමති නෑ, මට මේක මාරු වෙන්න ඕන කියලා. එතකොට අර මුලින් කරන්න ඕන දේ පස්සේ කරලා වැඩක් නෑ. කාලය අපරාධය. ඉතින් ඔබ කැමති විෂයක් තමයි ඔබ තෝරගත යුත්තේ. ඒ වගේම ඉගෙන ගන්නකොට යම් විෂයක් A level වල විතරක් නෙවෙයි, එක්සෑම් පාස් වීම එහෙම නැත්නම් සාතික මත පදනම් වෙලා තීරණ ගන්න එපා. ඔයගලන්ට යමක්
වෘත්තියට ගියාම කරන්න වෙනවා. ඉතින් ඒ වෘත්තීය දැනුම ගන්න උත්සාහ කරන්න, ඒ ඉගෙන ගන්න, ඒ විෂය හරියට ඉගෙන ගන්න. විභාගයේ ලකුණු නැති වෙන්න පුළුවන්. නමුත් විෂය හරියට ඉගෙන ගන්න. ඒක ප්‍රායෝගිකව භාවිතා කරන විදිය ඉගෙන ගන්න. ඒ අනුව තමයි ඔබට හොඳ ඒ කරන වෘත්තියේ හොඳ වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමයි. රිසල්ට් ගත්තට වැඩක් නැහැ. Tamanට ඒ වැඩේ කරන්න බැරි නම්. ඉතින් ලංකාවේ ගොඩක් සුදුසුකම් පේපර් ක්වොලිෆිකේෂන් අපි කියලා කියනවා. ඒව තියන අය ඉන්නවා. නමුත් ඉන්ටර්විව් ගිහිල්ලා කරන්න ගියාම ඉන්ටර්විව් පාස් වෙන්න ගියාම බැරි වෙන්නේ ඇයි? මොකද එයාට ඒ අවශ්‍ය දැනුම ඒ ආයතනයට අවශ්‍ය දැනුම එයා ගාව නැහැ. මොකද එයාගේ අරමුණ වෙලා තියෙන්නේ ඒ ක්වොලිෆිකේෂන් එක විතරයි. වැඩේ කරන්න නෙවෙයි. ඉතින් කවදාකවත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න විෂයක් විභාගයක් මත පදනම් කරලා ඉගෙන ගන්න එපා. අනිවාර්යයෙන්ම ඔබ ඉගෙන ගන්න ඕන ඒ වෘත්තියේ නිපුණ කෙනෙක් වෙන්න. ඔයා වඩු කර්මාන්තයට ගතත් කවන්නේ. ඔයා හොඳම වඩුවා වෙන්න ඕන. ඔයා ඩොක්ටර් කෙනෙක් වුණත් කවන්නේ. හොඳම ඩොක්ටර්යි වෙන්න ඕන. ඒ විදිහට ඉගෙන ගන්න. නිකන් ටීචර් කෙනෙක් වෙන්න එපා. හොඳම ටීචර් කෙනෙක් වෙන්න බලන්න. මොකද උඹ වෘත්තියක් කරලා උඹ සතුටු වෙන්න ඕන. උඹෙන් ඒ සේවය ගන්න කෙනා සතුටු වෙන්න ඕන. ඒ උඹ ගන්න මුදලට වඩා දෙයක් උඹ දෙන්න ඕන. මොකද ඒක මුදල මත පදනම් වුණොත් උඹේ ජීවිතයේ එක් පැතිකඩක් විතරයි උඹ සාර්ථක වෙන්නේ. අනිත් පැතිකඩ සියල්ල අසාර්ථක වෙන්න පුළුවන්. උඹ ගැන විතරක් හිතන කෙනෙක් වෙන්න එපා. මේ සමාජය ගැන, රට ගැන හිතන්න. ඉතින් මම උඹ හැම දිනාටම සුබ පතනවා. මේ විෂය ධාරාවන් තුළින් උඹේ ගමන සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගලන්ට තවත් මේ වගේ වීඩියෝ වලින් හමු වෙනකම් අදට සමු ගන්නවා. ස්තුතියි.